හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. දරුවන්ගේ මල බද්ධයට මොකද කරන්න ඕනි? හොඳම ආහාර වර්ග 10ක් අපි මේ වීඩියෝ එකෙන් බලමු. අද අපි කතා කරන්න යන්නේ බොහොම සාමාන්‍ය but parents ලා බය වෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි දරුවන්ගේ මල බද්ධය. ඔබේ බබා දින 2ක් 3ක් මල නොයවනවද? මල යද්දි අඬනවද? බඩ උකුස්සනවා වගේ තියෙනවද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලට හරියම වැදගත්. අද අපි බලමු මලබද්ධය කියන්නේ මොකක්ද? හේතු. ගෙදරදීම කරන්න පුළුවන් දේවල් සහ හොඳම ආහාර 10ක් ගැන. මලබද්ධය කියන්නේ මොකක්ද? මලබද්ධය කියන්නේ දින 3කට වඩා මල නොයන එක. මල දැඩිව යන එක. මල යද්දි වේදනාව. දරුවන්ට මේක වුණොත් අඬනවා, කන්න බෑ, බඩ උකුස්සනවා. මලබද්ධය ඇති වෙන්න හේතු මොනවාද? ෆයිබර් අඩු ආහාර, ෆාස්ට් ෆුඩ්, බිස්කට්, ඉන්ස්ටන්ට් ෆුඩ් වගේ ගන්න එක. වතුර අඩුවීම. බොහෝ දරුවන් වතුර බොන්න කැමති නැහැ. කිරි වැඩිපුර බොන එක. කිරි වැඩිපුර බිව්වම මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ෆිසිකල් ඇක්ටිවිටීස් අඩුවීම. දවසම ෆෝන් එකේ, ටීවී එකේ ක්‍රියාකාරකම් කරන්නේ නැහැ. මේකත් මලබද්ධයට ලොකු හේතුවක් වෙනවා. ටොයිලට් පුරුදු හරියට නැතිවීම. අපි දැන් බලමු ගෙදරදීම මේ මලබද්ධයට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා. වැඩිපුර වතුර බොන්න ඕනි. ෆයිබර් තියෙන ආහාර වැඩි කරන්න ඕනි. දරුවා දිනපතා වැසිකිලි යාමකට හුරු කරන්න ඕනි. ෆිසිකල් ඇක්ටිවිටීස් දුවන්න, ක්‍රීඩා කරන්න, ක්‍රියාකාරකම් කරන්න වගේ දේවල් පුරුදු කරන්න ඕනි. බල කරන්න එපා. ඒක තවත් දරුවන්ව බය කරන්න සමත් වෙනවා. හරි අපි දැන් බලමු මේ බලබද්ධය වළක්වා ගන්න හොඳම ආහාර වර්ග 10ක් ගැන. අංක 1 කෙසෙල්. කෙසෙල් වල soft fiber තියෙනවා. බඩවැල් චලනය සුමට වීම කරනවා. ඒත් අධික නොවන්න. අංක 2 පැපොල්. මලබද්ධය සුව කිරීම එකක් වගේ ජීර්ණය වැඩි දියුණු කරනවා. මල පහ මෘදු කරනවා. අංක 3 oats. ද්‍රව්‍ය තන්තු ඉහළයි. බඩවැල් බැක්ටීරියාව හොඳ කරනවා. මේ ඕට්ස් උදේ ආහාරයට ගොඩක්ම හොඳයි. අංක 4 ස්වීට් පොටෑටෝස් එහෙම නැත්නම් බතල. ෆයිබර්, විටමින් මේකේ ගොඩක් තියෙනවා. මෘදු මල පහ නිෂ්පාදනය කරනවා. අංක 5 ඇපල්. ෆයිබර් තියෙනවා. පොතු ඉවත් නොකර දරුවන්ට දෙන්න පුළුවන්. 6 පේර. මලබද්ධයට හොඳම පළතුරක් තමයි පේර කියන්නේ. මල පහ මෘදු කරනවා. ස්වභාවික විරේචක බලපෑමක් තියෙනවා. අංක 7 කොළ පැහැති එළවලු. ගොටු කොළ, නිවිති වගේ දේවල් දෙන්න. මේ වගේ ෆයිබර්, මිනරල් තියෙනවා. අංක 8 දුඹුරු හාල්. සුදු හාල් වලට වඩා ෆයිබර් දුඹුරු හාල් වල වැඩි. අංක 9 යෝගට්. එහෙම නැත්නම් කර්ඩ් ගන්නත් පුළුවන් මේ. මේ වගේ ප්‍රෝබයෝටික් තියෙනවා. බඩවැල් සෞඛ්‍ය වැඩි දියුණු කරනවා. අංක 10 ෆ්ලැක් සීඩ්ස් නැත්නම් චියා සීඩ්ස්. මේවා ෆයිබර් බෝම්බයක්. මල පහ චලනය වේගවත් වීම කරනවා. හැබැයි පොඩි ප්‍රමාණයෙන් පටන් ගන්න ඕනි. මලබද්ධය වැඩි කරන ආහාර. චීස් වැඩිපුර, ප්‍රොසීඩ් ෆුඩ්ස්, ජංක් ෆෘට්, ෂුගරි ඩ්‍රින්ක්ස් මේවා මලබද්ධය වැඩි කරන ආහාර. කවදද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕනේ? මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් ඔයා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. මල පහ තුල රුධිරය තියෙනවා නම් දැඩි වේදනාව, වමනය, සතියක් මලබද්ධය තියෙනවා නම් ඔයා වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. මතක තියාගන්න ෆයිබර්යි වතුරයි එකතු වුණාම තමයි මේකට විසඳුම තියෙන්නේ. ස්වභාවික ආහාර තමයි හොඳම. දිනචර්යාව ඉතාම වැදගත්. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.